අපි හැමෝම ආසයි ස්මාර්ට් එකට පිළිවෙලකට අඳින්න. කෙල්ලෙක්ගේ වුණත් සමාජෙ වුණත් කාගේ වුණත් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් හදාගන්න අපි අඳින පළදින විදිය ගොඩක් වැදගත් වෙනවා. ඒත් ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම කරන පොඩි වැඩි නිසා අපි හිතන ඒ ස්මාර්ට් ලුක් එක අපිට හම්බෙන්නේ නැහැ. සමහර විට අපි අඳින්නේ ගොඩක් ගණන් දීලා ගත්ත බ්‍රෑන්ඩ් ඇඳුම් වෙන්න පුළුවන්. ඒත් තාමත් ලුක් එකේ මොකක් හරි වලක් තියනවා කියලා ඔයාලා හිතලා තියෙනවා. එහෙනම් අද වීඩියෝ එක ඔයාලට. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොල්ලෝ ගොඩක් දෙනෙක් කරන ඒත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ෆැෂන් මිස්ටේක්ස් 7ක් ගැන. ඉතින් ඔයා මේ ටික හදාගත්තොත් ඔයාගේ ලුක් එක next level එකට යනවා කියලා මට ෂුවර්. මිස්ටේක් නම්බර් 1 ඔයා ඔයාගේ ෆිට් එක ගැන හිතන්නේ නැති එක. පළවෙනි සහ ලොකුම වැරද්ද. අහලා තියෙනවද ෆිට් ඊස් කිං කියලා කතාව? ඔයා ලක්ෂ ගාන ගැඳුම් ඇඳත් වැඩක් නැහැ ඔයාට ඒ ෆිට් එක ගැලපෙන්නේ නැත්තම්. ලංකාවේ කොල්ලෝ කරන ලොකු වැරද්දක් තමයි ඕනියටත් වඩා සැහැල්ලුවට ඇඳුම් අඳින එක. එහෙම නැත්නම් ඕනියටත් වඩා හිරට ඇඳුම් අඳින එක. ඇඳුමක් ඕනියට වඩා බුරුල් වුණාම ඔයාගේ ලුක් එකට නිකන් මලානික ගතියක් ඇඩ් කරනවා. ඒ වගේම තමයි ඕනියට වඩා හිරට ඇඳුම් ඇඳම පොල් ගෙඩියක් ගිරපු ගැරන්ඩියගේ ලුක් එකක් තමයි ඔයාට එන්නේ. ඒක නිසා ඔයාගේ බොඩි එකේ හැඩය අනුව ඔයාගේ ඇඳුම් තෝරගන්න. ෂර්ට් එක නම් ෂර්ට් එකේ උරහිස් ගානට ඔයාගේ උරහිස් ගානට සෙට් වෙන්න ඕනේ. මොන ඇඳුම ගත්තත් ඔයාගේ ඇඟට ගැලපෙන විදිහට ඔයාගේ ඇඳුම් ටේලර් කරගන්න ඔයා කම්මැලි වෙන්න එපා. ඒ වගේ පොඩි වෙනසකින් ඔයාට ලොකු ලුක් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මිස්ටේක් නම්බර් 2 හැමතැනටම රබර් සෙරප්පු යූස් කරන එක. කොච්චර ලස්සනට ඇඳුම් ඇඳලා හිටියත් රබර් සෙරප්පු දෙයක් දාගෙන එළියට බහින එක ලංකාවේ කොල්ලෝගේ ජාතික ප්‍රශ්නයක්. ගෙදරට බීච් එකට ළඟ කඩේකට වගේ සෙරප්පු දෙයක් දැම්මට අවුලක් නැහැ. ඒත් ඔයා ටවුන් එකට යද්දි යාළුවෙක් එක්ක කොහේ හරි ගමනක් යද්දි සෙරප්පු දාන එක කරුණා කරලා නවත්තන්න. ඔයා එහෙම කරේ නැත්නම් ඔයාගේ මුළු අවුට්ෆිට් එකේම ලුක් එක ඩැමේජ් වෙනවා. අඩුම තරමේ හොඳ වයිට් ස්නීකර්ස් දෙකක් එහෙම නැත්නම් ලෝෆර්ස් දෙකක් තියාගන්න. ඩෙනිම් එක්ක චීනෝස් එක්ක මේවා හොඳට මැච් වෙනවා. සපත්තු දෙකක් කියලා කියන්නේ පිරිමියෙක්ගේ පෞරුෂත්වය පෙන්වන ප්‍රධාන දෙයක්. මිස්ටේක් නම්බර් 3 ලෝගෝස් තියෙන ඇඳුම්. ඔයා නිකන් පාරේ ඇවිදින බිල්බෝඩ් එකක් වෙන්න යන්න එපා. ගොඩක් අය හිතනවා ලොකු ලෝගෝස් ගහපු බ්‍රෑන්ඩ් නේම් තියෙන ටී-ෂර්ට් ඇඳම පට්ට පොෂ් කියලා. මිස්ටේක් නම්බර් 4 ගැලපෙන සොක්ස් යූස් කරන්න නැති එක. මේක ගොඩක් අයට මිස් වෙන පොඩි අවුලක් වුණාට මේක ලොකු දෙයක්. උදාහරණයක් විදිහට ඔයා ෆෝමල් කලිසමකුයි සපත්තුයි දාලා සුදු පාට ස්පෝර්ට් සොක්ස් දාන්න යන්න එපා. ඒක කැතට කැපිලා පේන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ලෝෆර්ස් එහෙම නැත්නම් බෝට් ෂූස් අඳිනවා නම් ඒ වගේ එළියට මේස් පේන්න දාන්න එපා. ඉතින් මේකට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. ඔයා අඳින කලිසමේ පාටටම මේස් දාන්න. හරිම සරලයි. එහෙම නැත්නම් මේස් එක පේන්නේ නැති වෙන්න no show socks පාවිච්චි කරන්න. විශේෂයෙන්ම මේක වැදගත් වෙනවා ඔයා කොට කලිසම් අඳින කෙනෙක් නම්. මිස්ටේක් නම්බර් 5 grooming ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති එක. මේක ෆැෂන් වලටත් වඩා එහා ගිය දෙයක්. ඔයා ලෝකේ තියෙන හොඳම කිට් එක ගැහුවත් වැඩක් නැහැ. ඔයාගේ කොණ්ඩේ රැවුලයි අපිලි වෙලයි. ගොඩක් කොල්ලෝ ඇඳුම් වලට විදන් කරාට සැලුන් එකකට ගිහිල්ලා කොණ්ඩේ රැවුලයි කපන්න කම්මැලි වෙනවා. අපිරිසිදු නියපොතු පිළිවෙලක් නැති කොණ්ඩේ සහ රැවුල ඔයාගේ මුළු ලුක් එකම විනාශ කරනවා. ඒක නිසා සති 3-4කට සැරයක්වත් හෙයා කට් එකක් ගන්න. රැවුල වවන කෙනෙක් නම් ඒක පිළිවෙලකට මේන්ටේන් කරන්න. ඩියුඩරන්ට් එකක් පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න. මතක තියාගන්න හැම වෙලෙම පිරිසුදුකම තමයි අංක 1. මිස්ටේක් නම්බර් 6 ඇක්සසරිස් පිළිවෙලකට පාවිච්චි කරන්න නැති එක. මේකෙදි වැරදි දෙකක් වෙනවා. සෙට් එකක් ඉන්නවා කිසිම ඇක්සසරි එකක් පාවිච්චි කරන්නේ නැහැ. තවත් සෙට් එකක් ඉන්නවා ඇක්සසරිස් ඕනිවටත් වඩා පාවිච්චි කරනවා. ඉතින් මේකෙදි හැම කොල්ලෙක්ම Tamanට ගැලපෙන බොච් එකක් යූස් කරන්න. ඊට අමතරව බ්‍රේස්ලට් එකක් යූස් කරන්නත් මතක තියාගන්න. ඇක්සසරිස් කියන්නේ ඔයාගේ ලුක් එක ඉස්මතු කරලා පෙන්වන දෙයක් මිසක් ඔයාගේ ලුක් එක කැපිලා පේන දෙයක් නෙමෙයි. මිස්ටේක් නම්බර් 7 කලර්ස් සහ පැටර්න්ස් පටල ගන්න එක. එකම වෙලාවේ කොටු ෂර්ට් එකයි ඉරි කලිසමයි අඳින්න යන්න එපා. එහෙමත් නැත්නම් බලන අයගේ ඇස් නිලංකාර වෙලා යන පාටවල් දෙක තුනක් කවලම් කරලා අඳින්න යන්න එපා. ඉතින් ඔයා පාට ගලපන්න තේරෙන්නේ නැති කෙනෙක් නම් කළු සුදු නේවි බ්ලූ අලු පාට දුඹුරු කියන්නේ ඔයාගේ හොඳම යාළුවෝ. මම මේ කිව්ව පාටවල් එකිනෙකට හොඳට මැච් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි කොල්ලෝ විදියට අපේ අතින් සිද්ධ වෙන ප්‍රධාන ෆැෂන් මිස්ටේක්ස් 7. මේවා හරිම පොඩි දේවල් වගේ පේනුනට මේවා හදාගත්තම ඔයාගේ ලුක් එකේ ලොකු වෙනසක් ඔයාලට බලා ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයා මොනා ඇඳත් කොන්ෆිඩන්ස් පිට අඳින්න. ඔයාලට ගැළපෙන සහ පහසු දේ අඳින්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම සිටලා ඉන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරන්න තමතක් කරන්න එපා. එහෙනම් good luck.